මේ අම්මට හොරෙන් ආවේ හොඳේ මේ ඔයාව පෙන්නන්න බෑ අපේ අම්මට. හරි මේ පාර මාව විශ්වාස කරපන්කෝ. භාගයක් නැවක ගිහිල්ලා. එතින් පස්සේ යන්න තියෙන්නේ පැරෂූට් එකේ. ඈ? ඒක මොකද? හරි. ඔබට පීනන්න පුළුවන්ද? ස්විමින්. ඔය ගඟේ ඉතින් පීනද පුරුදු ඉතින්. රයිට්. එතකොට හයිකි? ඒ කුණාරප කියන්නේ අපේ අම්මා නෑ හයිකින් කියන්නේ බං කඳු නගින එකට. පුළුවන්ද? අම්මගෙන් පුළුවන්. මෙච්චරයි කරන්න තියෙන්නේ එහෙනම්. කෙලීම නැවේ ගියා. පැන්න. කොයිද? මූදට? මූදට? බය වෙන්න එපා. අපේ කොල්ලෝ ඉන්නවා. ස්විමින් කරන ගානට ගියා රටේ වෙරළ කෙලිම බෝඩරේ ගාව කන්ද. කන්ද? අපේ සෙට්ටත් එක නැග්ග කන්දට කන්ද මුදුනේ බඩු. මේ පාස්පෝර්ට් එක. නෑ බං පැරෂූට් එක. පැරෂූට් එක දාගත්තා. සෙට් එකේ ඉන්නෝනේ අපි කෙලීම ගිහලා ලෑන්ඩ් කෙරුවා අන්න බඩු. ජොබ් එක එතන. ඒ කියන්නේ භාගයක් රියල් භාගයක් බොරුව නේ. හරියට හරි. රියල් වැඩි. මේ ඔයාව විශ්වාස කරලා දෙන්නේ හොඳ මේ නංගිට හොරෙන් ගෙනාවේ නංගිගේ කරාබුදක මේ. මේක තියලා තමයි. හරි. වැඩි කිරුණා කියලා තාගන්නකෝ. යන්න. හරි. තාත්තා නෑ මොකටද ආවේ කියන්නකෝ යා. මේ පාරන සූරියයි කිව්ව විදිහට වැඩේ ෂුවර්. මේ බෝට්ටුවෙන් ගිහිල්ලා පැරෂුට් එකකින් පයින් තියෙන්නේ. ඕමන් ගෘහසේවිකා බෑර්තු. තිස්ස කිව්ව මතක් වෙන්නේ මුවාව. උස්ම කිව්ව මට මතක් වෙන්නේ ඔයාව. දරාගන්න මාවත් අදදකෝ! අදසමෙන් ගියෙන් එන්න මාවත් දාම් බලයන්න අදත් නෑ බොරුකාරෝ. බඩගිනියා. තකින් එහායි තනි වෙන්න බෑ සිතකින් නොවේ